ආයිබෝවන් මේක තමයි ටෙක්මාර්ට් අපි ඔයාලට අලුතින්ම ගේන ප්‍රොඩක්ට් එක එයා ෆ්‍රයි එකක් 6 ලීටර් ලාර්ජ් කැපැසිටි එක එයා ෆ්‍රයි එකක් තමයි මේක හරිම හුරු බූටු පෙනුමක් තියෙන ප්‍රීමියම් ලුක් එකක් තියෙන එයා ෆ්‍රයි එකක් ලීටර් 6ක් කැපැසිටි එකක් තියෙනවා මේක වැඩිදුර විස්තර කරන්න අවශ්‍ය නැහැ මේක ගොඩක් අය දන්නවා එයා ෆ්‍රයි එකක් කියන්නේ මොකක්ද කියලා මේක තියෙන විශේෂත්වය තමයි මේක ලීටර් 6ක කැපැසිටි එකක් තියෙනවා මේ වගේ ප්‍රීමියම් ලුක් එකකින් එන්නේ බටන් කිසිම දෙයක් නැහැ ඔක්කොම ටච් ස්ක්‍රීන් එකක් එන්නේ ටච් ඩිස්ප්ලේ එකක් ඒ වගේම මෙතන මේ වගේ ඇටල් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් මේක මම දැනටත් පාවිච්චි කරන එක තාම සෝදලවත් නැහැ තාම පාවිච්චි කරපු ගමන් ඒතකොට රට දාන්නත් අමාරු ප්‍රශ්නේ මේක මමත් ගෙදර පාවිච්චි කරන හොඳ ප්‍රොඩක්ට් එකක් මම ඔයාලට දාලා පෙන්නන්නම් මේක ස්විච් එක දැම්මම මෙතන මේ වගේ බටන් එක ඉන්ඩිකේට් වෙනවා මෙතන ප්‍රෙස් කරන්න තියෙන්නේ ටච් එක ඊට පස්සේදී ඔයාලට මෝඩ්ස් තියෙනවා ඒ කියන්නේ චිප්ස් වලට මීට් වලට නට්ස් වලට පීසා වලට මේගොල්ලෝ හදලම යපු සෙටින්ග්ස් ටිකක් තියෙනවා අපිට ඒක මෙහෙම ටච් කරන්න විතරයි ඕන චිප්ස් වලට ඔටෝ මෙයා සෙටින්ග් එක ගන්නවා මීට්ස් වලට මෙහෙම ගන්නවා ඒක ටච් කරන්න විතරයි තියෙන්නේ ඊට අමතරව අපිට අවශ්‍ය නම් මෙතන ටෙම්පරේචර් එක සෙට් කරගන්න පුළුවන් 210ට යනකම් මැක්සිමම් සෙල්සියස් අංශක ටෙම්පරේචර් එක සෙට් කරන්න පුළුවන් එහෙම සෙට් කරලා මෙතනින් ටයිම් එක අපිට අවශ්‍ය ගන්නට තියලා පාවිච්චි කරන්න තියෙන්නේ හෙල්දි ෆුඩ්ස් කන්න කැමති අයට ඒ කියන්නේ තෙල් නැතුව ගොඩක් මේ දවස්වල තියෙන රෙඩ් රෝග වලට ප්‍රධාන හේතුව තෙල්නේ තෙල් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් වොරන්ටි එකක් එක්ක අපෙන් ගන්න පුළුවන් يعني දින 90ක වොරන්ටි එකක් එක්ක අපි මේක කෑෂ් ඔන් ඩෙලිවරි කරනවා ඔයාලගේ ගෙදරටම ඔයාලා පාර්සල් එක ඕපන් කරලා බලලා එයා ෆ්‍රයි එක ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා ලොකු විස්තර කියන දෙයක් නැහැ ලීටර් 6 කැපැසිටි එකක් තියෙන්නේ සාමාන්‍ය මිනිසෙක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ එයා ෆ්‍රයි එකක් වොරන්ටි එකක් දෙන හින්දා බය වෙන දෙයක් නැහැ මේ වගේ අරලා අපිට අවශ්‍ය දේවල් දැම්ම වහලා පාවිච්චි කරන්න තියෙන්නේ කිසිම ගැටලුවක් නැතුව මේකේ මෙටල් පෑන් එකක් තියෙන්නේ ඔයාලට ඒකත් පෙන්නන්නම් මේක අරලා පෙන්නන්නම් මේක ඇතුලේ තියෙන්නේ මේ මෙටල් ෆෑන් එකක් යකඩ ෆෑන් එකක් ඒකෙන්ද කිසි ගැටලුවක් නැතුව ගොඩක් කාලයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සමහර ඒවායි තියෙනවා මේ අපි එළියට පාවිච්චි කරන ප්ලාස්ටික් තියෙන්නේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් එකකින් හීට් එකට ඔරොත්තු දෙනවා ඒකත් ඒත් ගැටලුවක් නැහැ හැබැයි ටික කාලයක් යනකොට ඒක අර උණු වෙලා ඇදෙනවා මේක එහෙම නැහැ මේක තියෙන තනි සම්පූර්ණ යකඩ මේක දැන් රත් වෙලා තියෙන මම පාවිච්චි කරපු ඉඳලා මේ තට්ටු ග්‍රාම ඇහෙනවා ඇති යකඩ ෆෑන් එකක් තියෙන්නේ මල බැඳෙන්නේ නැති එකක් මේක තමයි ඒක තියෙන විශේෂත්වය ඒක නිසා ඔයාලට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව ලොකු ඒ කියන්නේ ලොකු මේ ප්‍රොසෙස් එකක් නෙමෙයි මේක තියෙන්නේ මේක අර හීටින් කොයිල් එකක් යටින් තියෙනවා ඒකේ හීට් එක පල්ලෙහාට යන්නේ මේ ෆෑන් එක කරකිලා පල්ලෙහාට යන හින්දා තමයි අර යට කෑම හැදෙන්නේ ඒක තමයි මේ එයාර් ෆ්‍රයර් වල ටෙක්නොලොජි එක ඒකට ඉතින් අර හොඳ ෆෑන් එකක් තියෙන්න තමයි අවශ්‍ය ඒක මේක තියෙනවා යකඩ ෆෑන් එකක් ඒකින්ද ඔයාලට කිසිම ගැටලුවක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය නම් කියන්නේ ටෙක්මාර්ට් එකේ මේ දවස්වල ට්‍රෙන්ඩින්ග් යන අයිටම් එකක් කිසි ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න ගෙදරට ගෙන්න ගන්න පුළුවන් වගකීමක් සහිතව බොහොම ස්තුතියි